කට්ටිය නෑ. පස්සේ බැලුවම මේගොල්ලොන්ගේ උපාධි සහතිකෙන් සහතිකයට පච වෙමින් ගිය ලොකු පිරිසක් ඉන්නවා කතානායක පළවෙනි උපාධි සහතිකේ වංචාව කරනවා. ඒක නිසා රන්වල එතනින් කඩාගෙන වැටුනම දැන් මේගොල්ලෝ කිව්වා අපි ළඟ ඉන්නවා හාල් වලට වැඩෙක්, අපි ළඟට ඉන්නවා ලුණු වලට වැඩෙක්, අපි ළඟට ඉන්නවා පොල් වලට වැඩෙක්, අපි ළඟට ඉන්නවා රිලව් අල්ලන වැඩෙක්, අපි ළඟ ෆයිල් 400ක් තියෙන වැඩෙක් ඉන්නවායි කිව්වා. දැන් මොකද්ද හාමුදුරනේ මේක ඇතුලේ ඉන්න කට්ටියගේ තත්ත්වේ? ඒගොල්ලෝ ළඟ ඉන්න එක හාල් කිං, පොල් කිං, ලුණු කිං, රිලා කිං, ෆයිල් කිං, පච කිං, නොදෝ කිං, නොදෝම කිං හාමුදුරනේ. එහෙම සෙට් එකක්. අද එකක්වත් කියපු දේවල් කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපි තමුන්නාන්සලට කියනවා මිත්‍රවරුනි මේගොල්ලෝ ඇවිල්ලා මිනිස්සු ඇඳුවා. ඇඳු හැටි තමුන්නාන්සලා දන්නවා. රැස්වීමට එනවා. එක හාල් ඇටයක් පිට රටින් ගෙන්නේ කොමිස් අඩු කරලා තමුන්නාන්සලට දෙනවකම කාන්තාවුන්ට වැඩුණා. මොළ ගෙඩි පපු කැහුතුල්ලේ නහර රුධිර නාලිකා හෘද ස්පන්දනයේ වැඩි වෙමින් අක්මාව මේක ආමාශයට වැදුනා. වැදුනම බැලුවා මේ මිනිස්සු අපට සහන දෙන්නේ ඉන්නේ මොන මහින්ද රාජපක්ෂ කෙනෙක්ද? හාල් දවසින් දවස වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි ලයිට් බිල ඇව්වා. කොහොමද සහෝදරයා ගෙදර ලයිට් බිල රුපියල් 9000ද? අනුරු කුමාර අහනවනේ අන්දලා බටර් ගාලා තෙල් ගාලා එළඟි තෙල් ගිතෙල් ගාලා කොහොමද සහෝදරයා ගෙදර ලයිට් බිල රුපියල් 9000ද? බය වෙන්න එපා මාලි මාණ්ඩුවක් ආපු ගමන් සිම්පල් වැඩක්. මුන් හොරකම් කරන නිසානේ 3000ක් අඩු කරන්න. එයාගේ පපුවේ 3ක් අඩු වෙනවා. සහෝදරී ගෙදර ලයිට් බිල කීයේ 4000ද? 1000ක් අඩු කරනවා. එතකොට යාට 1000ක් අඩු වෙන අහිංසක මිනිස්සුන්ට දුන්නු පොරොන්දු. තරුණුන්ට පෙට්‍රල්, මෝටර්සයිකල්, විට්ස් මං කිව්වනේම දැන් හාල් කතා කරන්න දෙන්නේ නැහැ. විදුලි බිල ඔක්කොම අඩු කරන තැනට ගෙනාවා. ඉතින් මිනිස්සු බැලුවා තවත් මොනවද සුප්ප වැඩෝ ටිකක් එනවා. අපට මහින්ද රාජපක්ෂගේ එදා ඉතිහාසයේ මිනිමල කඳන් ගොඩ ගැහුණු ඉතිහාසය, ලේ ගංගාවකින් රුධිර ධාරාවකින් මාතෘ භූමිය ලේන් තෙත්තුණු යුගය අපේ හාමුදුරුවෝ කෑලි කෑලි කපලා කීතු කීතු කරලා කසාවත ලේන් පොඟවලා ඒ කරපු දස වද සියල්ල අමතක කරලා ශ්‍රීමා බෝධිය ළඟ මිනිස්සු ඝාතනය කරපුවා. අනිත් පැත්තෙන් දළදා මාලිගාවට ගහපුවා. මේ සියල්ල අමතක වුණා. අමතක වෙලා මිනිමල කඳන් ගොඩ ගැහුණු ඉතිහාසය, ලේ ගංගාවකින් රුධිර ධාරාවකින් මාතෘ භූමිය ලේන් තෙත්තුණු යුගය, ගස් බෝම්බ, පැති බෝම්බ, ක්ලේමෝ බෝම්බ, බිම් බෝම්බ, ජලකර බෝම්බ, ගුවන්පත බෝම්බ වැටිලා මව් පොළව මේ දෙරණ ගිනිගත්ත යුගය, හමුදා කඳවුරු සමූල ඝාතනය කරපු යුගය, එක බස් රථේ අම්මා තාත්තට යන්න පුළුවන් කමක් නොතිබුණු යුගය, පුංචි දරුවා මේ වත්තේ පිටියේ වැඩ කරන ගමන් කොළඹ බෝම්බේ පුපුරනකොට ඇඳිවත පිටින් ළඟ තියෙන පාසලට දුවපු යුගය අමතක කරා. ඒක තමුන්නාන්සලා මතක තියාගන්න. මව් පොළවේ උරුමේ සහතික කරේ කවුරුවත් නෙවෙයි, හදවතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන එක අමතක කරන්න එපා මිත්‍රවරුනි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම ඉතිහාසයේ පොත්වල ලියවෙනකොට අපේ හාමුදුරනේ අපි කවුරුවත් ජීවතුන් අතර නැහැ. ඒක මහා දුටු ගැමුණු ඉතිහාසයේ ඉඳලා අර පොත්වල ලියවුණු මම කිව්ව මහා පරාක්‍රමබාහු ඉතිහාසය, වලගම්බා ධාතුසේන මාසෙන් නිසංක මල්ල ඉතිහාසය රාජසිංහ පරපුරට ලියවෙන නමකට තියෙන්නේ මෑත ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ යුගයේ. මුන් ඒක නිසා තමයි දෙමළ ඩයස්පෝරාවෙන් සල්ලි පොම්ප කරගෙන කොටි එක්ක එකතු වෙලා රට ජාතිය මුදව දාපු මිනිහා හිරේ දාන්න රණවිරුවා හිරේ දාන්න මේගොල්ලෝ කටයුතු කරන්නේ. ඒ නිසා අපි තමුන්නාන්සලට කියනවා හාමුදුරනේ කතිකෝ සහභාගී වෙනවා. ගොඩක් මම මගේ කතාවේ මේ ටික කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආණ්ඩුව බලයට ආවේ සහෝදරවරුනි, තරුණ සහෝදරවරු ගොඩක් ඉන්නවා. සිස්ටම් චේන්ජ් වලට ලොකු කැමැත්තක් දක්වපු පිරිස. සිස්ටම් චේන්ජ් කරනවා වචනේ හරිම ලස්සනයි සුන්දරයි. මොකක්වත් චේන්ජ් උනේ නැහැ. පට්ටපල් බොරුවට වැටිලා. ආණ්ඩුව ෆේල් සිස්ටම් චේන්ජ්. ඒ විතරක් නෙවෙයි ඩිජිටල් කරණය කරනවා රටේ සියල්ලම. ඩිජිටල් කරණය ෆේල්. ඒක නිසා මේගොල්ලෝ කොහොම මාෆියාවන් අවුරුදු 76ක මාෆියාවන් සියල්ල කඩනවා කිව්වා. අද මාෆියාවන් එක්ක එකතු වෙලා ආණ්ඩු කුමාරගේ ආණ්ඩුව යනවා. මාෆියාවන් කැඩීම ෆේල්. ආදායම් බදු දෙපාර්තමේන්තුව ඩිජිටල් කරනවා කිව්වා. අද නිලධාරි පුස්සක් වෙලා පචයක් වෙලා ආණ්ඩුව ෆේල්. ඒ විතරක් නෙවෙයි සමාගම් බෙලට කළු සල්ලි සුදු කරන, මෙයාලට මුදල් පොම්ප කරන මුදලාලිලා ව්‍යාපාරිකයින්ට සමාගම් බෙලට බදු සහනය
අහිංසක මිනිස්සුන්ට ටින්නංකේ නැත්තම් අපරාධ නීතිය අහිංසක තමුන්නාන්සලට 6 මාසයක් ගිහිල්ලා ටින්නංකේ නැත්තම් අත්අඩංගුවට අරන් නඩු දාන කාලකන්ණි පාපතර ආණ්ඩුවක් හැදිලා තියෙනවා. මිනිස්සුන්ගේ හෘද ස්පන්දනය හඳුනන්නේ නැහැ. මිනිස්සුන්ගේ කඳුල දහඩිය දුක හඳුනන්නේ නැහැ. මහ පොළවේ උරුමය හඳුනන්නේ නැති පාපතර ආණ්ඩුවක් හැදිලා තියෙනවා. ඒක විතරක් නෙවෙයි කුඩු මද්ද්‍රව්‍ය පාතාලේ කතා කරේ කොහොමද? අර මුල්ලේ වෙඩි තියෙන පාර්ලිමේන්තුවේ එහෙමනේ අනුර කුමාර මැතිතුමා අනුර කුමාරයා කතා කරේ. පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා මොකද්ද මේ රට? අද අතන වෙඩි තියෙනවා, මෙතන වෙඩි තියෙනවා. පොඩි එකා මේ ඇඳ මුල්ලේ, පොඩි එකා අර හෙට ඇඳ යට, අනිත් දවසේ බිත්ති මුල්ලේ. මේක පාලනය කරගන්න බෑ කිව්වා. මදුරුවෙක් මරා ගන්න බැරි ආණ්ඩුවක් කිව්වා. ඇයි කොටියා මරලා මේ රටේ ඉතිහාසයේ වැළලුවේ එහෙම මේගොල්ලෝ එහෙම කරපු ඉතිහාසය. ඒ විතරක් නෙවෙයි මිනිසුන්ට කිව්වා විදුලි බිලට සහන දෙනවා කිව්වා. ආණ්ඩුව ෆේල්. විදුලි බිල දවසින් දවස උඩට යනවා. අඩු වෙන්නේ නැහැ පුතෝ. අඩු කරන්නත් බෑ. ආයෙ දෙකක් නැහැ ෆේල්. ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝ කිව්වා ඉන්ධන ගෑස් මිල අඩු වෙන්නේ නැහැ. රුපියල් 700කින් වැඩි කරලා 350ක් අඩු කරලා අර සුද්ධ කරන අය සුද්ධ කරනවා මාරයි ජනාධිපතිතුමා 350ක් අඩු කරාලු. කාටේ කියන්නේ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරි. ඒක නිසා මේගොල්ලෝ ඒ විතරක් නෙවෙයි හොරු අල්ලනවා. ෆයිල් 400ක් තියනවා හාමුදුරනේ. ෆයිල් 400 තියෙද්දි ඔඩිට් කර කර විගණනය කර කර ආයතන වෙලේ උන් අල්ලලා දේශපාලඥයෝ හිර කරන තැනකට යනවා. ෆේල් ආයෙ දෙකක් නැහැ. ඒක නිසා අපි කියනවා ජාතික ආරක්ෂාව කොහොමදත් ෆේල් හාමුදුරනේ. ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරනකොට තමුන්නාන්සලා මතක තියාගන්න අද එදා 88 වගේ බෙල්ල කපලා රිටේ ගහපු යුගය මතකද? අද බෙල්ල කපලා බුදුහාමුදුරුවන්ගේ පිළිමේ උඩ අත් දෙක උඩ ඔලු ගෙඩිය තියෙන යුගයක් බවට පත් වෙලා උනේ නැද්ද එහෙම? අද දරුවෝ අම්මා තාත්තලා මරනවා. අද එක පවුලේ ඝාතන සිද්ධ වෙනවා. ජාතික ආරක්ෂාවට මේව අදාළයි. රටේ පරපුර ආරක්ෂා කරන එක ආණ්ඩුව ෆේල්. ඒ විතරක් නෙමෙයි ජනාධිපතිතුමානෝ කොළඹ ජාතික දිනේ සමරන කොට උතුරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සිංහ කොඩිය ජාතික කොඩිය බිම දාලා පාගනවා හාමුදුරුවනේ. මේක පෙන්නනවා මාධ්‍ය තුල. වෙසක් ඔබ වහන්සේලාට අපේ පණ වගේ අපි දැන් කතා කරපු වචන ටික මම කිව්වා. ඒවා වචන නෙමෙයි. ඒවා ලාභ ජනප්‍රිය වචන නෙමෙයි. ඔබ වහන්සේලා දෙන ශක්තිය. ඒක නිසා ඔබ වහන්සේලා මම කිව්වා වෙසක් එකට සරසපු වෙසක් කුඩු ටික යාපනය ඇතුළු විශ්වවිද්‍යාල වල උතුරුණ ගෙනහිර කඩලා බිඳලා පාගලා දැම්මා. සිංහල ශිෂ්‍යෝන්ට උතුරට එන්න එපා කියනවා. ජාතික ආරක්ෂාව පේල්. තිස්ස විහාරේ දහසක් වද දෙනවා. මුලතිව් විහාරේ ඉතුරු වෙච්ච තැන වෙනත් මේ ඉතිහාසයේ ආගමික පූජනීය තැන් කියලා වලලලා ඒව උඩට අරගෙන අර බෞද්ධ සිද්ධාස්ථාන විනාශ කරනවා. මණ්ඩලාරාම විනාශ කරනවා. මේව දන්නවා ආණ්ඩුව. මේව දන්නවා අනුර කුමාර. ඇස්කම්පියාගෙන ඉන්නවා ඒ ජාතික ආරක්ෂාව පේල්. උතුරේ කොටියා සමරනවා. වෙල්ලවත්තේ කොටියා සමරනවා. එහෙම සමරනකොට හාමුදුරනේ උන්ට ආරක්ෂාව දෙනවා. ඒවා සමරන්න ගිය විමල් වීරවංශලා ඇතුළු කණ්ඩායම හිරේ දානවා. රණවිරුවා. ඒගොල්ලන්ට සෙබලා කොටියට ආවඩපු අය මව් පොළවේ ඔළුව නෑ, ඇස් දෙක නෑ, අතපය නෑ, කකුල නෑ, දන් දීපු රණවිරුවා අපේ ඉතිහාසයේ විරුවෝ. අද මෙතන ඇති තරුණ සහෝදරවරු අද ඒ සහෝදරවරු පිළිබඳ කතා කරේ සෙබලා කියලා. සෙබලා ඇයි ඒක අඩු තක්සේරුවකට ගෙනියනවා. ඒක නිසා මෙහෙම ආණ්ඩුවකට තව යා යුතුද යන්න දිය යුතුද කියලා මම තමුන්නාන්සලාගෙන් අහනවා. ඒක නිසා තමුන්නාන්සලා ජාතික ආරක්ෂාව පැත්ත හාමුදුරුවනේ මේක කියන්න ඕනේ. ඔබ වහන්සේලා මේව හොඳ අවදියෙන් ඉන්නේ. අද LTT එක ක්‍රියාත්මකයි හිතුවට වඩා. අද LTT එක තරුණ සහෝදරවරුනි හිතුවට වඩා ක්‍රියාත්මකයි. ඒගොල්ලෝ නෝර්වේ මේකට නායකත්වය දෙනවා. නෝර්වේ නිදියවන් මුදල් අංශ නායකයා ආයේ ප්‍රංශේ විනයාගන් මුදල් අංශයට නායකත්වය දෙනවා. ඉන්දියාවේ සිරංජීව් මාස්ටර් මේකට නායකත්වය දෙනවා හාමුදුරුවනේ. මුදල් පොම්ප කරලා දෙමළ ඩයස්පෝරාව හරහා ආණ්ඩුවේ අයට දීලා මේ විනාශයන් කරන්න උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි මුදල් අංශයේ දේශපාලන අංශය ෆාදර් එමානුවෙල් සුරේන්ද්‍රන් ඒ විතරක් නෙමෙයි රුද්‍ර කුමාරන් මේ ටීම් එක තමයි හාමුදුරුවනේ දේශපාලන බල පෙරලි කරන්නේ. මේගොල්ලෝ තමයි උද්ඝෝෂණ කරවන්නේ. තනින් තන කොටිය සමරන වැඩ කරන්නේ. මේ ආණ්ඩුව ඇස් කම්පියාගෙන ඉන්නවා.
තමුන්නාන්සලට මොළගඩි පපුක් ඇහුතුලේ නහර රුධිර නාලිකා තියෙනවා නම් හෘද ස්පන්දනය වැටෙනවා නම් නාඩි වැටෙනවා නම් මේ පර සතුර කොටියටත් වඩා එහා ගිය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ආණ්ඩුව ලොකු විනාශයක් කරමින් ඉන්නවා. තමුන්නාන්සලා උස්සඬ නගා පතුරව් හැම තැනදීම මේ වෙනුවෙන් ඒක නිසා අපි තමුන්නාන්සලාට කියන අමුන් රට බෙදීමේ සංස්කෘතිය හාමුදුරනේ වෙනසක් නැහැ. පෙරට යනවා ත්‍රස්තවාදී සංවිධාන දෙකක් එකතු වෙලා තියෙන්නේ. ත්‍රස්තවාදී සංවිධාන දෙකක්. ඒක නිසා මේ ආණ්ඩුවේ හොරකම් පිළිබඳ කියලා මගේ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ආවේ හොරු අල්ලන්න 76 වසරක හොරු අල්ලන්න ආපු ආණ්ඩුව මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ හාමුදුරනේ මහින්ද රාජපක්ෂ කියන්නේ ආරෝහ පර්ණාහ දේහයක් තිබිත දිදුලන දිලිසන බැබලෙන ප්‍රතාපවත් මිනිහෙක්. එයා ලෝකෙ දැක්කා. එයා හයිවේ හැදුවා. හයිවේ හදනකොට කිව්වා මේ හයිවේ එකේ ගේන්නේ අනාමල් බේබිට ලැම්බෝගිනි පදිනේ කිව්වා. ඇමුල් තෙල් ගේන්නේ කිව්වා. මෙතන මේ ගෙදර බල්ලට හාමුදුරනේ අර ගෙදර බැල්ලි බලන්න බල්ලටයි බැල්ලිට පදයක් හදුවන්න කුමාර. එහෙම හදලා මිනිස්සුන්ගේ ඔලු ගෙඩි කෑවා. ඒ විතරක් නෙවෙයි මම තමුන්නාන්සලාට කියනවා මේ වෙලාවේ පැහැදිලි කාරණයක්. මහින්ද රාජපක්ෂ මහා දෙවන්ත මිනිහෙක් අත් දෙක ඉස්සුවම මිනිස්සුන්ට දැනෙන පපුවේ නායකයෙක්. එයා හැදුවා හාමුදුරනේ නෙළුම් කුළුණ හදනකොටම පදයක් හැදුවා මේක නෙළුම් කුළුණ නම් මොකටේ ආසියාවේ උසම කුළුණ පැනලා මැරෙන්න දැහුවා. අද වැඩිම ආදායම් ලබන තැනට හයිවේ එක එනවා නෙළුම් කුළුණ එනවා. නෙළුම් මොකටද දැහුවා නෙළුම් පොකුණක් හදන්නේ පැනලා නාන්න දැහුවා. අද උන් ඒකේ ගිහිල්ලා ලොකු උත්සව තියනවා. මොකටද ඇහුවා හදන්නේ? මොකටද ඇහුවා හදන්නේ? වරාය නගරයක් පෝට් සිටි එක මොකටද ඇහුවා හදන්නේ? මේක සහෝදරවරුනි මූද ගොඩ ගලනවායි කිව්වා. මේක චීන කොලනියක් වෙනවායි කිව්වා. යුවන් රුපියල් වලින් නෙමෙයි කිව්වා ඩොලර් වලින් නෙමෙයි කිව්වා මේක යුවන් ඉන්දියාවේ මේ චීන සල්ලි වලින් කිව්වා යුවන් වලින් කිව්වා ගණිතනු කරන්න වෙයි. ගල් කියුබ් කෝටි 12ක් යනවායි කිව්වා. ගල් කියුබ් කෝටි 12ක් ඉන්දියාවෙන් අප්‍රිකාවෙන් ගල් ගේන්න වෙනවායි කිව්වා. මහා රාණතුරක් මේ ආණ්ඩුව කරන්නේ. සීගිරි ගල කඩන්න වෙනවායි කිව්වා. අයියෝ අද සුරපුරයක් වෙලා තියෙනවා එතන. අද මේගොල්ලෝ කියනවා අද චීන දුවල රවුම් ගහලා ඇවිල්ලා චීන ජනාධිපතිතුමා මට කිව්වලු මේක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් හදන්න මේ මට සල්ලි දෙනවයි කියලා. රෙදි ඉල්ලේ. අර එහෙම කියපු මිනිහා. ඒක නිසා මතක තියාගන්න අර පැත්තේ උමාවේ හදලා ඌව වෙල්ලස්ස මිනිස්සුන්ගේ වගාවට අතහිත දෙන පානීය ජලය දෙන ව්‍යාපෘතියට කිව්වා හදනකොටම මේකේ සිදුරක් කිව්වා. සිදුර ටික දවසකින් හිලක් වුණා. හිලක් ගාලා රටම කෑවා. අද හම්බන්තොටට වතුර ටික දෙන්න තැනටපත් වෙලා. එහෙව් කියපු පචයෝට ඇමතිකන් ජනාධිපතිකම් දුන්නා වැඩ කරපු මිනිහා ගෙදර යවුවා. ඒක නිසා මතක තියාගන්න මට ওই රටේ දැන් මේ කාපට් පාරවල් ටිකේ එනකොට පුදුම හැඟීමක් ඇති වෙන්නේ. සුන්දර වෙල්යාවල් සහ වතු පිටි මැදින් එනකොට කවදාවත් හිතුවද මේ වගේ ගම්මාන වෙල මේවා නිර්මාණය වෙයි කියලා. කාපට් පද්ධති වැටිලා කොන්ක්‍රීට් පද්ධති වැටිලා කඳු හෙල් බෑවුම් ගිරිසිකර මඩ වගුරු වගේ තිබුණු මාර්ග වැඩි දියුණු කරලා එඩ්වඩ් බාන්ස් අග්‍රාණ්ඩුකාරවරයා තමයි සහෝදරවරුනි ලංකා ඉතිහාසයේ දෙවන්තම යටිතල පහසුකම් ඉෂ්ට කරපු නායකයා. මේවා අභිබවා ඒ ඉතිහාසය වෙනස් කරපු යටිතල පහසුකම් ඉෂ්ට කරපු නායකයා තමයි හදවතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන එක තමුන්නාන්සලට අපි තාම ගෞරවයෙන් මතක් කරනවා. එයාගේ පුතා තමයි දැන් වැඩේ කරට අරගෙන තියෙන්නේ. දැන් එයා හිරේ දාන්න දඟලනවා. මුන්ගේ හොරකම්. මුන් කන්ටේනර් 323ක් පැන්නුවා. මේ කන්ටේනර් 323 පැන්නුවම ඔයාලා හිතන්නේ මේවා ගිනි පෙට්ටිය කියලාද? පුංචි දරුවගේ පාට පෙන්සල් 6 ගුරු පෙට්ටිය කියලාද? පැස්ටල් පෙට්ටිද? නෑ. අඩි 100 200 දිග කන්ටේනර් 323ක් ගියහක් නෑ. අර්ජුන රාමනාදන් කියනවා මන්ත්‍රීවරයා මේවා ගෙනාවේ අවි ආයුධ කුඩු මද්‍රව්‍ය බය නැතුව කියනවා. ගියහක් නෑ හාමුදුරනේ. ආයේ හොරකම ජීවිතයට අමතක කරන්න එපා. මේවා ඉලි දැක්විය යුතුයි. ඒ විතරක් නෙවෙයි අයිස් කන්ටේනර් දෙකක් ආව හාමුදුරනේ. මේ එනකොටම ඉරානෙන් ආවේ එනකොටම CIA ව්‍යාපාරයේ මේක කිව්වා CIA බුද්ධ්‍යංශ ඇල්ලුවා. අල්ලලා රෙඩ් ලේබල් කරලා මේක ඇව්වා අයිස් කන්ටේනර් දෙකම රට පුරාම කොල්ලෝ ටික අයිස් ගහනවා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝ ලංකා ඉතිහාසයේ දෙවන්තම හොරකම ආයේ කතා නෑ. ලංකා ඉතිහාසයේම අඳුරක් සටහන් කරා කළු සටහන් කරා. මේගොල්ලෝ ගල් ලංගුරු වංචාව කෝටි 30 40000 පැනලා හාමුදුරුවනේ. වහලා ඇමති පැත්තකට දාලා කලිනුත් හොරකම් කරපු ඇමතියා
අද එයා පැත්තකට දාලා මේක ෂේප් කරන්න ජනාධිපති හොදන්න පාර්ලිමේන්තුවට එනවා. මේවත් මහ ජනතා මුදල් පෙට්‍රල් ඩීසල් වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි මිත්‍රවරුනි ගල්ලංගුරු බාල නිසා 150 වගේ 150 වගේ නාපු නිසා පෙට්‍රල් ඩීසල් ලක්ෂයක් යනවා ලීටර් ලක්ෂයක් හාමුදුරනේ ගල්ලංගුරු ඒ කරපු අපරාධ නිසා දවසට. ඒක නිසා මිනිසුන්ගේ විදුලි බිල මේවා සියල්ල වැඩි වෙන තැනට ඇවිල්ලා තියෙනවා. මේ ඒක නිසා මහා බැංකුවේ කෝටි 80යි කජු කොස්සට නෙමෙයි කෝටි 80යි ආගිය අතක් නැහැ. බලනහර කපලා මරනවා. ලංකා ඉතිහාසය අහලා නැහැ. බලනහර ආඳුරනේ එකක් කපා ගනි දෙක කපනවයි 3 කපනවයි 4 කපනවයි කපලා බැරුවා හොයාගන්න නැහැ. ඒක තමයි මාක්ස්වාදයේ හැටි. පොත කියවන මිනිස්සු ළඟින් ඉන්න මිනිහා හතුරා හූරලා තව කවුරු හරි මොනවලා හරි ගහලා මැරුණ හැටි හොයාගන්න බැරි කරනවා. බලනහර කපනවා. ඒ න්‍යාය තමයි මේ සමාජවාදී න්‍යාය. ওই වැඩපිළිවෙල ඕවා ජාත්‍යන්තරයේ පොත්පත් වල තියෙනවා. ඒ විතරක් නෙවෙයි NDB බැංකුවේ ඩොලර් 13.5ක් ලක්ෂ ආගිය අතක් නැහැ. ඌවා වෙනවලු සිම්පල් වැඩලු වාගේ පොඩි මිස්ටේක් වෙනවලු. මාර වැඩේ. අනිත් උන්ගේ ඒවා මහ ඒවා පොඩි ඒවා. මුන්ගේ ලොකු ඒවා පොඩි ඒවා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් රියල් 97000යි වග කියන්න කෙනෙක් නැහැ. හමුදුනේ රියල් රුපියල් වලට පරිවර්තනය වුණා මේන ගාන. වග කියන්න කෙනෙක් නැහැ. මේව හොරකම්. ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝ තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් ලක්ෂ 6ක් ආගිය අතක් නැහැ. හොරකම් පට්ට හොරකම් මේ කුණු යක්කු ටික කරන මහා බැංකුවේ කැනේඩියන් ඩොලර් ලක්ෂ 605ක් ආගිය අතක් නැහැ. හොරකම් මේවා මැරයෝ කරන හොරකම්. ඒක නිසා මේවට ඉඩ දෙන්න හොඳ නැහැ. ඉන්ෂුරන්ස් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වැඩ කරපු කෙනෙක් මිලියන 1000ක බැඳුම් කර වංචාවට වග කියන්න කෙනෙක් නැහැ. හොරකම් හාමුදුරනේ. හොරකම් මේවා. ඒ විතරක් නෙවෙයි අස්සසුමට ලක්ෂ 5000ක් දාපු පොත්තලට දානවා මිනිස්සු දැන් විලාප තියනවා සාප කරනවා. අර මාසේවා මේ මාසේ කපනවා. මේවා වරදින්නේ කොහොමයි? ඒ විතරක් නෙවෙයි රෝඩ් ඩෙවලොප්මන්ට් ඔතොරිටි මහා මාර්ග සංවර්ධන අධිකාරිය මේ වෙනකොට මහා විශාල දෙවන්ත මුදලක් කොන්ත්‍රාත් කරුවන්ගේ පොත්වලට දාලා පොත්වලට දැම්මම මේගොල්ලෝ ණයගතපු මේගොල්ලෝගේ ණයගතපු අය ඉන්නවා ඒවයි. උන්ගේ ණය ටික බැංකුව කපා ගත්තම දැන් කියනවා ගෙවන්න විදියක් නැතිලු. මේ හොරකම් හාමුදුරනේ අපි මේ කාලකන්ණි ව්‍යාපාර වලට අපි තිබිය යුතු නෑ කියන එක මතක් කරමින් තමුනාන්සලා මේගොල්ලෝ ආවේ අපට ජොන්සන් නැමැතුමනි මුන් ආවේ හුස්ම දෙන්න ආපු ආණ්ඩුව පණ දෙන්න ආපු ආණ්ඩුව යනකොට යන්නේ ඔක්සිජන් බටෙත් ගලවගෙන කියන එක මතක් කරමින් තමුන්නාන්සලා අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මේ රට ජාතිය කාලයකට මතුවෙන හාමුදුරනේ රට ජාතියත් අර සමයත් කරනකොට කියනවා වගේ නායකත්වය දෙන කෙනෙක් අද ලෝකේම කතා කරන 3 දෙනෙක් පිළිබඳ ඉලෝන් මස් පිළිබඳ ආයි රාහුල් ගාන්ධි ඉන්දියාවේ අගමැති වෙනවා ඉලෝන් මස් ජනාධිපති වෙනවා ලෝකේ පුරාම කතිකාවක් ඇති වෙනවා 2029 මව් පොළවේ උරුමය වැටුණු රට ජාතිය ගොඩ ගන්න ප්‍රබුද්ධ තරුණයෙක් ලෝකයේ පිළිබඳ දකින මහා බුද්ධියක් ඔය පරිණත බවක් දැනෙන නායකයෙක් රටේ නිර්මාණය වෙනවා. ඒ කවුරුවත් නෙවෙයි හදවතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ දරුවා පුතා හිරගෙවල් පෙන්නනවා කූඩු පෙන්නනවා මාංචු පෙන්නනවා. ඒවට බය වෙන්නේ නැහැ. අභියෝගයෙන් මූණ දෙමින් කටයුතු කරන නාමල් රාජපක්ෂ මැතිතුමා තමුන්නාන්සලගේ දරුවන්ගේ අනාගතයේ 2029 බාර ගන්නවා. ඒක සාතිකයි. නාමල් රාජපක්ෂ මැතිතුමාට ජය වේවා. පොහොට්ටුවට ජය වේවා. ඊට කලින් තමුන්නාන්සලා දෙන යෝධ බල යෝධ ශක්තියට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. සුබ අනාගතයක් සියලු දෙනාට බොහොම ස්තුතියි. ඒ ඔබ මතා